ඔයා දැන් ඕලෙවල් ඉවර කරපු නංගි කෙනෙක් නම් මල්ලි කෙනෙක් නම් ඔයා දැන් හිතනවා ඇති මං දැන් මොනවද කරන්නේ එහෙම කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මොනවද කියලා බැලුවොත් ඔයාට මේ දවස්වල එහෙම නැත්නම් දැන් පටන් ගන්න පුළුවන් ඔන්ලයින් එකේ මුදල් උපයන ක්‍රම දෙකක් ගැන. ඉතින් මේ ක්‍රම දෙක මම පෞද්ගලිකව කරගෙන යනවා. අවුරුදු 4-5ක් තිස්සේ කරගෙන යනවා. ඉස්සරහටත් කරනවා. ඉතින් අද වෙනකන් කිසි ප්‍රශ්නයක් නැතුව පොතට වැටීගෙනම තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ වීඩියෝ එක බලපු ගමන්ම ඔයාලට ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ විදිහේ වීඩියෝ එකක් තමයි මේක. ඔයගලන් ජීවිතේ වෙනස් කරන්න ඒ වගේම ඔයාට අලුත් කැරියර් පාත් එකක් ඔයාට අලුත් ගමනක් යන්න මඟ පෙන්වන වීඩියෝ එකක් විදියට මේක අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මම ඇවිල්ලා ඔන්ලයින් මුදල් හම්බ කරන්න ගිහිල්ලා අමාරුව වැටිච්ච රැවටුණ ගොඩක් දේවල් කරලා තැලිලා පොඩි වෙලා ආපු කෙනෙක්. ඉතින් ඒ වගේ කරලා මට හරි ගිය සෙට් එක. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් හරියනවා. මේ විතරයි හරියන්නේ. ඉතින් හරි ගිය සෙට් එක තමයි මම ඔයගලන්ට අවුරුදු ගානක මහන්සිය මේ පොඩි වීඩියෝ එකකින් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් ඕලෙවල් ආෆ්ටර් ඕලෙවල් විතරක් නෙවෙයි ඒ ලෙවල් ඉවර වුණායටත් මේක යොදා ගන්න පුළුවන්. වැඩට යන අමතර ඉන්කම් එකක් ගන්න. ඒ වගේම මේකම ජීවිතේ කරගෙන ජොබ් එකක් කරන්න නැතුව මේක කරන හැට ඕන කෙනෙක්ට මේක ගැලපෙනවා. ඔයා ස්කිප් කරන්න නැතුව බලන්න. ඉතින් යාළුවනේ වැඩි කතා නොකර අපි මොනවාද ඒ ක්‍රම දෙක කොහොමද ඒවා කරන්නේ මොන වගේ දේවල් කරොත් ගොඩ යන්නේ මොන වගේ දේවල් කරන්න හොඳ නැද්ද ඒ සියලුම දේ අපි දැන් බලමු. ඉතින් දැන් පටන් ගමු. පළවෙනි ක්‍රමය මොනවාද කියලා බැලුවොත් Fiverr. ඇත්තට මේ Fiverr කියන වෙබ්සයිට් එක ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එකක්. මම හිතන්නේ ගොඩක් අය අහලා ඇති. ඉතින් මේක ඔයගොල්ලන් තේරෙන භාෂාවෙන් කියනවා නම් සරලවම ගැනුම්කරු හා විකුණුම්කරු මුණගස්වන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේක මම අවුරුදු 4ක් තිස්සේ කරනවා. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේකේ ගොඩක් කැටගරිස් තියෙනවා. ඒ වගේ මේකේ එක ඕඩර් එකකින් මම PC බිල්ඩ් එකකුත් කරා ළඟදී ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ඒක. ඒ කියන්නේ මේක හයි පේඩ් ගොඩක් හම්බ කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේක ෆෝන් එකනුයි කම්පියුටර් එකනුයි දෙකෙන්ම කරන්න පුළුවන්. ඒ වගේ මේ Fiverr ගැන කතා කරද්දී ගොඩක් අය මේක try කරනවා. මොකද මේක අපිට ගෙදර ඉඳන්ම නිකන් තමන්ගේ ෆෝන් එකකින් හෝ ලැප්ටොප් එකෙන් වැඩ කරන්න තියෙන්නේ. ඒකත් හිතා ගන්න බැරි ගණන් අපිට මුදල් උපයන්න පුළුවන්. ගොඩක් අය try කරනවා. ඒ නිසා ගොඩක් අය මේකේ ෆේලුත් වෙනවා. හරිද? එහෙම කියලා ඔයා බය වෙන්න එපා. මේකේ account එක හදන විදිය ඒ වගේම skill තියෙනවා. මේක ඒ කියන්නේ ඕගොල්ලෝ edit කරලා එහෙම නැත්නම් CV create කරලා video edit කරලා එහෙම නැත්නම් social media marketing කරලා ඒ සීලම දේ කරලා තමයි මේක earn කරන්නේ. ඉතින් ඒ වගේ සාපේක්ෂව ගොඩක් ගෙවන skill පහක් එක්ක නොමිලේ ඕගොල්ලන්ට account එකක් මම දෙනවා. මොන account එකක්ද? Fiverr account එකක්. කියන අපිම හදලා දෙනවා ඕගොල්ලන්ට. හරිද? මේ ඔෆර් එක ඉස්කෝලේ යන ඒ කියන්නේ O level A level කට්ටියට විතරයි. ඒ වගේම ගොඩක් අය ෆේල් වෙන හේතුව තමයි අපි මොන දේ දැනගත්ද ඔයාට හොඳට එඩිට් කරලා හොඳට පට්ට වැඩක් කියමුකෝ. හැබැයි ඔයාට ඕඩර් එකක් එන්න ඕනේනේ. ඒ කියන්නේ ඔයා මෙතන ෆෝටෝ එකක් දැන් ඉක්මන් එකේ ෆෝන් එකක් විකුණන්න දානවා වගේ මේකෙත් දානවා මේම තමයි මම මේ වැඩේ කරලා දෙනවා. මම මේ ගාන කය කරනවා. ඕන අය ක්ලික් කරලා ඕඩර් එක බුක් කරගන්න. එහෙම කියලා තමයි සිම්ප්ලි වෙන්නේ. ඉතින් ඒ ඕන අය එහෙම පේන්න ඕනේනේ. එහෙම ක්ලික් කරන්න හිතෙන්න ඕනේ. ඉතින් ඔයාව එහෙම ක්ලික් කරන අයට විශ්වාසවන්ත විදියට පේනෙන්න ඕනේ. ඉතින් ඒ සියලුම දේ මම කියලා දෙනවා. හරිද? ඒකට තමයි කියන්නේ SEO කියලා. හරිද? ඉතින් ඒක නැති නිසා තමයි ගොඩක් අය ෆේල් වෙන්නේ මේකෙන්. ඉතින් ඒක මම කියලා දෙනවා. ඉතින් මගේ කෝස් එකක් තියෙනවා Fiverr. හරිද? ඕගොල්ලන්ටම ආවේනිකව හදපු. ඉතින් ඒක ජීවිත කාලෙටම රුපියල් 7500ක් ගන්නෙ. හැබැයි දැන් ඔෆර් එකක් යනවා ජීවිත කාලෙටම රුපියල් 3500යි. ඕගොල්ලන්ට ක්ලාස් වීඩියෝස් බලන්න තියෙන්නේ ඕන වෙලාවක ඕන වාර ගානක් බලන්න පුළුවන්. තියෙන ඩවුට්ස් ඔක්කොම එවෙලම කෝල් කරලා අහන්න පුළුවන්. මෙසේජ් කරන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි ලංකාවේ කවුරුවත් කරපු නැති දෙයක් අපි ජොයින් වෙන හැමෝටම නොමිලේ SEO කරපු Fiverr account එකක් ලබා දෙනවා. ඒ වගේම ස්කිල් 5ක් කියලා දෙනවා. ඒකේ එඩිටින් ස්කිල් 2යි එඩිටින් කැමති නැති අයට අමතර ස්කිල් 2ක් කියලා දෙනවා. ඔක්කොම 5ක්ම කියලා දෙනවා. සමහරක් කෝස් වල එකම එක ස්කිල් එකක් කියලා දීලා කිසිම account කියා මොකුත්ම කියලා දෙන්න නිකන් ඔහේ ලොකු ගණන් අය කරනවා. අපි එහෙම නැහැ. ඒ වගේම SEO කරන විදිය, account එක හදන විදිය, ඔයාගේ අතට මුදල් ලබා ගන්න විදිය ඒ සියලුම දේ ඒ වීඩියෝස් වල තියෙනවා. ඒ මගේ කෝස් එකේ මම ඩොකියුමන්ට් කරලා තියෙන වීඩියෝස් වල ක්ලික් කරලා නිකන් බලන්න තියෙන්නේ. ඉතින් ඒක කරලත් දෙනවා. කරන විදියත් ඒමම කියලා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මේකට වඩා chance එකක් ඕගලන්ට නැහැ. අනිවාර්යයෙන්ම ආෆ්ටර් ඕල් වලයි මේක try කරන්න හොඳම කාලේ. පරක් වුණොත් අපරාධේ. වයස ගියොත් අපරාධේ. දැන් පටන් ගත්තොත් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඕල් ඉවර කරලා ඒ ඉවර කරපු නංගිලා මල්ලිලාට කියන්නේ ඕගොල්ලෝ මේක හරියට ඉගෙනගෙන කරන්න නැත්නම් එපා වෙයි. හරියට ඉගෙන ගන්න තැනක් හම්බුනේ නැත්නම් මට කතා කරන්න මම කියලා දෙන්නම්. ස්ක්‍රීන් එකේ තියෙන නම්බර් එක මට කතා කරන්න. ඒ වගේම ඊළඟ ක්‍රමය තමයි forex trading. ඉතින් මම දන්නවා trading කියන්නේ අපේ ලංකාවේ මිනිස්සු ගොඩක් බය වෙන දෙයක්. මොකද Binance උයි අරකයි මේකයි Cortex උයි එක එක ඒවා කියලා මිනිස්සුන් රවට්ටලා තියෙන්නේ. ඒවා ඇත්තම trading නෙවෙයි. මේක මල්ලි ඇත්තම trading. ඒ කියන්නේ forex කියන්නේ ඔයා Google එකේ research පාරක් දාලා බලන්න. ලොකු ලොකු celebrities ලා ලොකු ලොකු රටවල් ඒ වගේම government සිටන් trade කරන තැන
ෆොරෙක්ස් මාකට් එකේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ෆොරෙක්ස් කියන්නේ මේ ලෝකේ තියෙන සල්ලි වැඩියෙන්ම තියෙන තැන මාකට් එක. ඒ කියන්නේ මේක තමයි යාළුවනේ පිටරට අය නිකන් එක එක සුපර් කාර්ස් අරගෙන දඟලන්නේ ෆෝන් වල පෙන්න. ඒ මේ ට්‍රේඩින් ෆොරෙක්ස්. ඉතින් ලංකාවේ හුඟක් අය කරන්නේ බයිනෑන්ස් අරන් අනම්මනන්නේ. ඉතින් ඒව නෙවෙයි මේක ෆොරෙක්ස්. මේක හරියට ඉගෙන ගත්තා නම් නිදානයක්ම තමයි. ඉතින් මේකත් මම කරනවා අවුරුදු 2කට කලින් තමයි මේක පටන් ගත්තේ. මේක අවුරුදු 4-5කට කලින් පටන් ගත්තේ නැත්තේ ඇයි කියලා බැලුවොත් මාත් අර ලංකාවේ ප්‍රාථමික මිනිස්සුන් වගේ ට්‍රේඩින් වලට බය වෙලා ට්‍රේඩින් කියන්නේ බොරුවක් කියලා හිතාගෙන තමයි හිටියේ. ඊට පස්සේ ගොඩාක් ලොකුවට ඉගෙන ගත්තා. ඇතුළට ගිහලා ඊට පස්සේ තමයි දැනගත්තේ මේකෙන් හම්බ වෙන රිටර්න් එක වෙන කොහෙවත් හම්බෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යාළුවනේ ඔයාලා 300ක් දැම්ම නම් රිටර්න් එක මේ 50000ක් එන්නත් පුළුවන්. එච්චරම ලොකු නිදානයක්. හරිද? ඒ වගේම මේ ලෝකයේ රිස්ක් එක වැඩියෙන්ම තියෙන හම්බ කරන මෙතඩ් එක තමයි මේක. ඉතින් රිස්ක් එක වැඩි වෙන්න ලැබෙන ප්‍රතිලාභෙත් වැඩි. අපි ඉගෙන ගත්තනේ කොමර්ස් වලට. ඉතින් යාළුවනේ මේක හරියට ඉගෙනගෙන යන්න ඕනේ. මේ හැමදේම හරියට ඉගෙනගෙන යන්න ඕනේ. නැත්තම් තියෙන ඒවත් නැති වෙලා එපාම් වෙලා ඔයා නිකන් ප්‍රාථමික මිනිස්සු වගේ හැමෝම කරන දේ තමයි කරන්නේ. ඉතින් ආෆ්ටර් ඕල් වල කරපු අයට මේකෙනුත් 150ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මංගා කෝස් එකක් තියෙනවා. මම මේකත් කියලා දෙනවා. ඒකෙත් වීඩියෝ ක්ලාසස් තියෙන්නේ. ඔයාට මේකෙත් කෝල් කරලා ඕනම දෙයක් අහන්න පුළුවන්. ඉතින් මේ නම්බර් එකට ඕගොල්ලන්ට මේවට ජොයින් වෙන්න ඕනේ නම් මේ පාතමාලා කරන්න ඕන නම් කතා කරන්න. ඉතින් අපේ ස්ටුඩන්ට්ස්ලා නම් දන්නවා ඇති ඒගොල්ලෝ කරගෙන යනවා වැඩ ටික. කැමති නම් විතරක් මේ දෙකට ජොයින් වෙන්න. මට එහෙම නිකන් බලෙන් ගෙන්න ගන්න ඕනේ. අර හොඳයි මේක හොඳයි කියන්නේ. ඔයාට මං කියන දේ කරන්න පුළුවන්. මං කියන දේම කරන්න පුළුවන් මාත් එක්ක ඔයාට වැඩේ ගොඩ දාන්න පුළුවන් කිසියක් යන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ කිසිම දෙයක් දන්නේ නැතුව try කරන්න එපා. ඉගෙනගෙන try කරන්න. ඉගෙන ගන්නවා කියන්නේ නිකන් ගණන් විද්‍යාව කොමර්ස් ඒ විතරක් නිකන් පොතේ තියෙන දේ විතරක් ඉගෙන ගන්න එක නෙවෙයි. මේවත් ඉගෙන ගැනීම තමයි. හරිද? ඉගෙන ගන්න එකට වීදම් කරන එක අවුලක් නැහැ. ඔයා මේ කෝස් එකට ජොයින් වෙන ගෙවන ගාන පළවෙනි ඕඩර් එකෙන්ම 10 ගුණයකින් ගන්න පුළුවන්. එච්චරටම කැපබිලිටි එක තියෙනවා. ඇයි නිකන් YouTube එකේ දාලා ඔයාට උගන්වන්න පුළුවන් අපිට එහෙම කියලා අහන්න එපා. ඉතින් එහෙම කට්ටිය කියපු නිසා මම නිකන් උගන්වන්න ගිහිල්ලා මගේ channel එක ඩීලීට් වෙන්න ගියා. මොකද මම මේකේ තියෙන සීක්‍රට්ස් මේක හරියන විදිය හොඳටම ඇනලයිස් කරලා කියලා දෙන්න දාද්දි ලොකු ප්‍රශ්නයක් වුණා මගේ ස්ටුඩන්ට්ස්ලාට දන්නවා. ඒ වගේම හුඟක් අය රුපියල් 30000 50000 කෝස් ෆීස් අරගෙන කියලා දෙන දේ මම නොමිලේ දාලා තියෙනවා YouTube එකේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක. හරිද? පැය එකමාරක් පැය දෙකකට කිට්ටු වෙන්න තියෙනවා. ඒක තමයි මේ කෝස් එකේ මේ ට්‍රේඩින් කෝස් එකේ බේස්මන්ට් එක. ඒක හුඟක් අය ලොකු ගණන් වලට විකුණනවා. ඉතින් ඒවා තමයි මේ YouTube එකේ තියෙන්නේ. හරිද? ඉතින් මම කියලා දෙන්නේ මම සීක්‍රට් විදියට සීක්‍රට් ටිප්ස් ඒ වගේම මගේ ආවේනික කපටි මොලේ දාලා කොහමද මේකෙන් සක්සස් වෙන්නේ ඒ විදියට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඉතින් ඒවා තමයි මම කියලා දෙන්නේ. ඒවට තමයි අය කරන්නේ. අය කරන්නේත් කෝල් එකක් දුන්න ගමන් අපේ ටීම් එක ඔයාට රෙස්පොන්ස් කරනවානේ. දවා ප්‍රශ්නයක් ආද්දි ටක් ගාලා ආන්සර් කරලා මෙසේජ් එකක් හරි දානවා. ඉතින් ඒගොල්ලන්ට ගෙවන්න තමයි මම මේ අය කරන්නේ. ඉතින් මේ මාසේ විතරයි ඔෆර් එක 150ක් ලැබෙනවා ජොයින් වෙන අයට. මේ මාසෙන් පස්සේ ෆුල් ගාස්තුව ගෙවලා තමයි ජොයින් වෙන්න ඕනේ. ඉතින් ඕ ලෙවල් කරපු ඕගොල්ලන්ටම තමයි මේ ඔෆර් එක දැම්මේ. මිස් කරගන්න එපා. ඕ ලෙවල් කරපු නැති අය ආෆ්ටර් ඒ ලෙවල් ජොබ් කරන අයත් ජොයින් වෙන්න. ඕගොල්ලන්ට ඔෆර් එක තියෙනවා. හැබැයි හැමෝටම මේ මාසේ විතරයි. ඉතින් ඔන්ලයින් එකෙන් මුදල් උපයන ක්‍රම වලින් ගොඩක්ම වැඩ කරේ මට මේ දෙක. මොකද යාළුවනේ නිකන් රුපියල් 300ක් මාසෙට රුපියල් 5000ක් මාසෙට රුපියල් 10000ක් මාසෙට එහෙම අරන් වැඩක් නැහනේ. සැලකිය යුතු දැනන ගාණක් අපි ගන්න ඕනේ. ඒ වගේම අපේ කැරියර් එකක් විදියට කරගෙන යන්න පුළුවන් දෙයක්ුත් වෙන්න ඕනේ. කියන වටිනාකම මේ ලෝකේ වටිනාකමක් දෙන දෙයක්ුත් වෙන්න ඕනේ. ඉතින් ඒ සියලුම දේ මත තමයි මම මේක තෝරගෙන මම කරගෙන යන්නේ. මට සක්සස් වුණා. මම සක්සස් කරගත්ත විදිය ෆේල් වෙන්නේ නැතුව ෆේල් වුණා මුලින්. ඒ ෆේල් වුණේ ඇයි? ඒ ඔක්කොම රියලයිස් කරලා සක්සස් වුණා. ඉතින් ඒ සියලුම දේ මම ඔයගලන්ට කියලා දෙනවා මේ පාතමාලාව මගින්. ඔයගොල්ලෝ ජොයින් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වටිනාකමක් දුන්නා කියලා මම හිතනවා. ඔයගොල්ලෝ යාළුවොත් මොනවද කරන්නේ? මම මොකද්ද කොතනින්ද පටන් ගන්නෙ? ඒ වගේ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නවා නම් මේක ෂෙයා කරලා ඒගොල්ලන්ටත් උදව් කරන්න. හරිද? අපි හැමෝම එකට ගමන යන්. ඉතින් යාළුවනේ වෙනතර වගේම ඔයගලන් කාල් නාස්ති කරන්න තු කියනවට කියලා මම කියලා හිතනවා. නෙක්ස්ට් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ.